මම එච්චර කතාවට දක්ෂ කෙනෙක් නෙවෙයි ගායනයට දක්ෂ වුණාට අතරම අද දවසේ මේ සිංගිත මියලෙසි ප්‍රසංගයට ආරාධනා කරාට මම ස්තුතිවන්ත වෙනවා මුලින්ම විදුහල්පතිනිය සහ නියෝජ්‍ය විදුහල්පතිනිය ඇතුළු සියලුම දෙනාට අතරම මුලින් ඉඳලා මේ දරුවන්ගේ දුවරුන්ගේ දක්ෂතාවයෙන් බලාගෙන ඉන්නකොට මම මැඩම් එක්කත් කතා කරේ පුංචි උනාට පුංචි කාලේ ඉඳලම මේ දරුවෝ කොච්චර දක්ෂද අනිත් එක තමයි තාම සෞන්දර්ය විෂය හදාරන්න පටන් අරගෙනත් නැහැ. නමුත් නර්තනයට කොච්චර මේ දුවරු දක්ෂද කියලා. ඉතින් මටත් මේ දරුවන්ගේ හැකියාවන් මේ වේදිකාවේ දක්වනකොට මට මගේ පුංචි කාලේට නිකම්ම ගියා. ඒතරම ඒක නිරායාසයෙන් වෙන දෙයක්. මෙවැනි උත්සවයකට සහභාගී වුණාම මමත් මගේ අතීතයට පුංචි කාලේට යනවා. පෙරපාසල ඊළඟට ප්‍රාථමික අංශය ඒ කාලේ ඉඳන්ම තමයි මමත් වේදිකාවේ මගේ හැකියාවන් එළි දක්වන්න පටන් ගත්තේ. මම හිතනවා මේ තමයි මූලික අඩිතාලම. අපේ හැකියාවන් එළි දක්වන්න තියෙන මූලික අඩිතාලම සහ මූලික අඩිතාලමේ ශක්තිමත් වුණාම අනාගතෙත් දීප්තිමත් වෙනවා. ඉතින් මේ දරුවන්ගේ දක්ෂතාවයන් ගුරුවරු පුංචි කාලේ ඉඳන් අඳුරගත්තාම ඒකත් ගුරුවරුන්ටත් ලේසි උන්ට මඟ පෙන්වන්න. මම හිතන්නේ මාස ගණනාවක් තිස්සේ සති ගණනාවක් තිස්සේ මේ ගුරුවරු ගුරුතුමීලා කොච්චර මහන්සි වෙනවද කියලා හිතා ගන්න පුළුවන් මේ දරුවන්ගේ දක්ෂතාවයන් වේදිකාවේ දකිද්දී. ඉතින් මම මුලාවට එන්නේ උසස් පෙළ හදාරන්න අම්ලාව වගේම මම ඊට කලින් ඉගෙනගත්තු විද්‍යාල වලටත් මම එක වගේ ගරු කරනවා. පාසල් වේදිකාව තමයි මටත් මගේ පළවෙනි වේදිකාව වෙන්නේ. ඉතින් ගායනය මේ සියලු දේ ආරම්භ කරේ මම හිතනවා වේදිකාවට නැගලා දරුවෙකුට තමන්ගේ හැකියාව ඉදිරිපත් කරන්න පුංචි කාලේ ඉඳන් අවස්ථාව හම්බ වෙනවා කියන්නේ ඒ චකිතය බය නැති වෙලා තමන්ගේ හැකියාව රටට පෙන්වන්න ලොකු ශක්තියක් වෙනවා. ඉතින් ඒක මට පුංචි කාලේ ඉඳන් ලැබුණා. ඒක මතක් කරන්න ඕනේ. ඒ වගේම අනුවිද්‍යාවට ඇතුළත් වුණාට පස්සේ තමයි තුන් ශක්ති සෞන්දර්ය චාරිකාවට මම ඉදිරිපත් වෙන්නේ. හරියට මේ 11 වසරේදී සමාන 12 වසරේදී 11 වසරේ විභාගය සමත් වෙලා 12 වසරේ 13 වසරේ මම උසස් පෙළ හදාරද්දී තරුණ සේවා සභාවත් ජාතික රූපවාහිනියත් එකතු වෙලා ඒ කරපු ආධුනික ගී තරඟය ඒ කාලේ අද වගේ අන්තර්ජාල පහසුකම් ඊළඟට ජංගම දුරකථන පහසුකම් තිබුණේ නැහැ. අපිට ගොඩාක් පහසුකම් අඩු තත්වයක තමයි ඒ කාලේ තිබුණේ. නමුත් ඒ හැකියාව මට සහ ලංකාවේ ඉන්න ගොඩක් දෙනෙකුට රටටම දෙන්න අවස්ථාවක් ඒ තරඟය තුළින් මම වුණා. ඉතින් මම හිතනවා උසස් පෙළ ශිෂ්‍යාවක් විදිහට ඉන්නකොට මට මගේ හැකියාවන් රටටම පෙන්වලා ජයග්‍රහණය කරලා ගායිකාවක් විදිහට මුළු රටක්ම අඳිනගත්ත ගායිකාවක් විදිහට රටක් දෙනන්න මට අවස්ථාව හම්බුණා. අන්නා විද්‍යාලයේ බොහෝ ගුරු මෑණිවරුන්ගෙන් සෞන්දර්ය විෂය ගන්නපු ගුරු මෑණිවරුන් දීපිකා ප්‍රදර්ශන ගුරුතුමිය ඇතුළු සුනිතා කණ්ඩගේ ගුරුතුමිය ඒ වගේ ගුරුවරුන්ට මතක් වෙන මේ වෙලාවේ ඒ වගේම අනිකුත් විෂයන් ගන්නපු ගුරුතුමීලාත් මට බොහෝ උදව් කරා මගේ අධ්‍යාපන කටයුතු වගේම ඒ සෞන්දර්ය කටයුතුත් එක්ක සමවරව කරගෙන යන්න. අතන මම හිතනවා සෞන්දර්ය කටයුතු කරන දරුවෝ අධ්‍යාපන කටයුතුත් හොඳින් කරගන්නවා. මම ඒක මගේ අත්දැකීමෙන් කියන්නේ. ඉතින් කොච්චර දැනුම් ඇහුවත් ගුරුවරුන්ගෙන් සංගීතෙම කර ඉන්න මියුසික් රූම් එකේ ඉන්න කීකේ දැනුම් ඇහුවත් අපි අනිත් වැඩක් කරගත්තා. මෙතන ඉන්නවා මගේ යාළුවෝත් තව ඉන්නවා මම හිතන්නේ දෙමාපිය අතරත් මගේ හොඳම යාළුවෙක් ඉන්නවා. ඉතින් හරි සතුටුයි මේ වගේ වැඩසටහනක සහභාගී වීම හැමතිස්සෙම මේ අතීතයට යනවා. ඉතින් ඒ සහයෝගය අතරම ගුරුවරුන්ගේ ඒ විද්‍යාලයේ සහයෝගය මගේ යාළුවන්ගේ සහයෝගය සියලුම දේ ඇතුව මට
මගේ තරගය විශිෂ්ට විදිහට ජයග්‍රහණ කරන්න පුළුවන් වුණා වගේම උසස් පෙළ විභාගයට මම ඊට පස්සේ පෙනී හිටියේ. උසස් පෙළ විභාගයටත් විශිෂ්ට සාමාර්ථ 3ක් අරගෙන විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න මට හම්බ වුණා. ඉතින් මම හිතනවා අද තියෙන්නේ අපේ කාලයටත් වඩා බොහෝ තරඟකාරී සමාජයක්. මෙතන අතරම ප්‍රේක්ෂකාගාරයේ ඉන්න දරුවන්ට වඩා දෙමව්පියෝ සහ ගුරුවරු විශේෂයෙන් මේ දරුවන්ට තම පුංචි දරුවනි පුංචි දුවරුනි මම හිතනවා මේ තරඟකාරී සමාජයත් එක්ක අධ්‍යාපන කටයුතු වගේම ගුණයහපත්කම් කියලා දෙන්න ඕන කියලා මම හිතනවා. ඒක බොහොම වගකීම තියෙන්නේ වැඩි වගකීම තියෙන්නේ දෙමාපියන්ට සහ ගුරුවරුන්ට. ඒ ගුණයහපත්කම් එක්ක තමන්ගේ දැනුම උගත්කම වැඩි කරගත්තොත් මම හිතනවා ඒ ගෞරවය වැඩිපුර ලැබෙනවා. ඉතින් මට හිතෙන්නේ ඒකයි අර සුජාත අත්තනායක මහත්මිය කියලා තියෙනවා හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලා. ඉතින් මම හිතනවා ඒ ගෞරවය දැන් මම වසර 25ක් 26ක් තිස්සේ මේ ශාස්ත්‍රීය ගායිකාවක් විදිහට ඒ ගමන යනවා සහ අධ්‍යාපන කටයුතුත් ඒ කාලේ සාර්ථකව කරගත්තා. ඉතින් ඒ ආදරය ගෞරවය ලබන්නේ මම හිතනවා ඒ හැකියාවන් වගේම ගෞරවණීය ලෙස ජීවත් වෙන නිසා කියලා. ඉතින් මම මේ දූවරුන්ගෙනුත් ඉල්ලනවා තමන්ගේ දෙමාපියන්ට ගෞරවයක් දෙමාපියන්ට ආඩම්බර වෙන විදිහට තමන්ගේ දරුවා ගැන කතා කරන්න පුළුවන් වෙන ආකාරයේ දරුවෙක් වෙන්න ලැබේවා. දෙමාපියන්ටත් ඒ වගකීම තියෙනවා දරුවන්ට තරඟකාරී සමාජයේ තරඟකාරී අධ්‍යාපනයට වගේම ගුණයහපත්කම් තමන්ගේ ආගමට දහමට ලැබිව ජීවත් වෙන්න පුරුදු කරන්න. ඉතින් ඒක තමයි මගේ ඉල්ලීම. ඒ වගේම මම හරිම සතුටු වුණා මේ දරුවන්ගේ දක්ෂතාවය දැකලා. ඒ දක්ෂතාවයන් තව තවත් වැඩි දියුණු කරගෙන ලංකාවේ බබලවන්න සහ ලංකාවේ නම ලෝකයට අරගෙන යන්න පුළුවන් දරියන් පිරිසක් බිහි වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නැවතත් ස්තුතිවන්ත වෙනවා අද දවසේ මට ආරාධනා කරන්නට. බොහොම ස්තුතියි.